Hi guys, good morning. අද අපි අපේ ට්‍රිප් එක ෆැමිලි ට්‍රිප් එක කතරගම තමයි. මේක හැම අවුරුද්දම සාමාන්‍ය යන එකක්. ඉතින් අපේ අම්මලා තාත්තලා නන්දලා මාමලා ඔක්කොම ඉන්නවා. අයියා ලක්කලා සර්ම එක. ඉතින් කම්මැලිකමට සින්දුවකුත් කියාගෙන අපි ඉස්සරහට ගියා. Hi කට්ටිය, good morning. කතරගම ෆැමිලි ට්‍රිප් එක යන ගමන් ඉන්නේ තේබොන නැවතුවා. ඉතින් තේ එකත් බීලා අපි උදේ කෑම ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ දැන්. අපි ආවා චන්ද්‍රිකා වැව ළඟට උදේ කෑම ගන්න. අපි උදේට කන්න ගත්තේ පාන් කාලා අපි ආයේ අපේ ගමන යන පිටත් වුණා. අපි අති විශිෂ්ට ගායකයෙක් අපේ චාරිකාවට එකතු කරලා කාපෝ බහින්න නැත්තක ඊට පස්සේ පොඩි ඩාන්ස් පාරක් මාත් සෙකන්ඩුන් නෑ බා සීයලත් නිකන් ඉදී නෑ ටැක් එක තමයි බං ආවේ කෙල්ලෝ ටික බැස්සු විතරයි සීයල ටික කොර නගරේ කෙල්ලෝ කෑනේ උනා හිංසක නෑනේ හරි කරදරේ මාව ඒ ඩාන්සින් ඇටැක් ෂෝ එකත් ඉවර කරන ගමන් අපි ආවා බුදුරුවගලට පාන් කාලා ඩාන්ස් කරලා කට්ටිය දැන් ඇවිල්ලා ඉන්නේ වැල්ලවාය බුදුරුවගලට අපි ඉස්සරහට ගිහලා බලමු මේ තමයි බුදුරුවගල බුදුරුවගලටත් ගිහිල්ලා අපි දැන් දවල් කෑම කන්න ලෑස්ති ඉන්නේ ඊට පස්සේ ඉතින් මොනලොග්ද බං මම ගියා කන්න ඇයි බං අර බුදුරුවගල ඇවිදලා මාර බඩගින්න බං ඉදී ඊට පස්සේ අපි කෙලින්ම ආවේ මාලිගාවිලට එහෙට යන්න පට්ටදුරක් පයින් යන්න තිබ්බා බං දැන් ඉස්සරහට යනකොට කෙලින්ම හම්බෙනවා මාලිගාවේ මියුසියම් එක. මේ මොන මගුලක්ද බා යන ඉවර යන්න කොහමද අන්තිමේදී ප්ලේස් එකට ආවා බා ඔන්න අපේ නම් පට්ට විදිහට හෙම්බත් වෙලා ඉඳී කතා කරන දීම තේරෙන්නේ නැතිනේ මාලිගාවිලට ඇවිල්ලා ඉන්නේ ඊට පස්සේ තිබ්බන් අපි අපේ නවතින තැනට යන ගමන් බං ඉඳී පොඩි යාළුවෙක් සෙට් වුණා අර කියන්නේ අපි ට්‍රිප් ගිහින් බස් සෝකරාමුරුන දැක්කද හෙඩ් ලයිට් ගා අපි දැක්කේ අලියා අයියා දාන්න බෑව නමුත් අපි අලියක් තිබ්බා අපිට දාන්න බෑ බං දාන්න බෑ අපේ බස් දිගයි ඔව් ළඟින් පාසෙට හොන්නෙන් ගැහුවත් මේක පෙරලෙනවා වන්නර වෙයිද
ඈ අන්නන්න බෑ පොඩ්ඩ හිටා මක් කරගෙන හිටා මේ මට යන්න පුළුවන් මේ කන්ද නෙවෙයි නා පල්ලම නම් එනවා අනේ රිස්ක් එකක් ගන්න එපා චා රෝඩේ හප්පගෙන යන්න ආ නෑ ඒක සිවි ආ ජීප් එකක් කියලා මං ඒක ළඟට ගියා ළඟට දාගන්න කිව්වා මොකද දන්නවද උන් එනවා ඒ අලිකාර දින උත්තර ජීප් එකේ උදව්වෙන් අපි බේරලා ඊට පස්සේ අපි නවතින තැනට කොහම හරි ආවා මචං. මාර ලස්සන ප්ලේස් එක අවුලක් නැහැ. ඉන්න ඉඩකඩ ටික තිබ්බා. ඉතින් ෂේප් එකේ කොහම හරි ගේම් එකක් ගහගෙන ඉන්දියා. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා බං. මේ හොල් මං ඉන්නවද කොහෙද? කලින් දවසේ මං කට්ටිය ඉතින් මහන්සිලා ඉඳපු නිසා කට්ටියම කලින්ම නිදාගත්තා. පස්සේ බං ඉතින් ඊළඟ දවසේ අපි වල්ලි මාතා දේවාලයට යන්න තමයි ලෑස්ති වුණේ පූජාවක් තියෙනවා කිව්වා. ඒකට යන්න ලෑස්ති වුණා guys. ඉතින් කට්ටියම උදේ පාන්දර නැගිටලා උදේ කෑමත් ලෑස්ති කරගෙන කට්ටියම ගියා වල්ලි මාතා දේවාලයට. පල්ලි අම්මා පාදේ මම වීඩියෝ එකක් ගන්න හැදුවා ඒත් කේස් එකක් වැඩි කියලා මම ගත්තේ නෑ මොකද එතන බෝඩ් එකක් ගහලා තිබ්බා ඡායාරූප ගැනීම තහනම් කියලා. ඊට පස්සේ ගායස් ටික වෙලාවකින් පූජාව පටන් ගත්තා. ගිරේතර දෝතව දේකමනියා දේකමනියාට කහාරි කමරි අරහත් පොඩි වාජ්ජේ කමනියා කෙල්ලද ප්‍රවේශමනින්ද ඉන්ද්‍ර මූහේ ඉන්නව තථාගත වාස්සේ කෙරෙයිද මේ මොකද බං මේ? කියන්න බැරි වුණානේ guys. දවල්ෙන් දවල්ෙන් නේ රස්නේ වැඩි වුණානේ. ෆෑන් දාගෙන තමයි ඉඳී. ඊට පස්සේ අපි ආවේ සෙල්ල කතරගම ගණදෙවි කෝවිලට. ගණදෙවි කෝවිලට ගිහිල්ලා අපි ආවා ශ්‍රී විෂ්ණු දේවාලයට. ඒ දේවාලය ඉස්සරහා මාර ලස්සනයි බා. මාළු ටික නම් ෂෝයි බා. guys දැන් තමයි වෙලාව. හැබැයි මට හරියට දේවල් එතන තිබ්බේ නෑ බා. කිව්වේ එහෙම තමයි. මං ගාව අතේ සතේ නෑ බා. ඉතින් මොනව ගන්නද? later උන්දේ මේ ඉතින් මම මොකුත් ගත්තේ නෑ guys. ඉතින් මොනව කරන්නේ? ඉතින් උදේ පාන්දරම වල්ලි මාතා දේවාලටත් ගිහිල්ලා ඊට පස්සේ සෙල්ල කතරගමටත් ගිහිල්ලා අපි දැන් ආයි අපි නවතින තැනට යන්න තමයි හදන්නේ. කොහොම හරි ටික වෙලාවක් ඇද්ද අපි නවතින තැනට ආවේ guys. කට්ටිය ගිහිල්ලා ඉල බඩගින්න ඉඳි ඊට පස්සේ කට්ටිය උයන්න ගත්තා. ඊට පස්සේ අපි හවස්ලා ගියාම දැන් කිරිවෙහෙර පූජාවට. කිරිවෙහෙරට යන පාරට දැන් ඇවිල්ලින් අපි කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවී. ඔය කට්ටිය ඉන්නෝ. ඔය චූටි. හයි සුදන් අයියේ. කට්ටියත් එක්ක දැන් අපි කිරිවෙහෙරට යනවා. අපි දැන් කිරිවෙහෙරට යන පාරේ තමයි ඉන්නේ. කිරිවෙහෙරත් වැඳලා අපි ඊට පස්සේ කතරගම මහදේවාලයට යන්න පිටත් වුණා. මහදේවාලයට යන්න කලින් අපි කිරිවෙහෙරට ගියපු නිසා අපි පූජා වට්ට ටික බස් එකේ තියලා ආවා. පස්සේ අපි කෙනෙක්ට ගිහලා වට්ට ටික ගෙන්න ගත්තා. ඒ එනකන් ඉතින් කට්ටිය ඉඳගෙන ඉඳියා. දන්නවද guys? මේ තොල් මං ඉන්නවද කොහෙද බං?
බොරු නෙමෙයි බං. මම්මගේ ඇස් දෙකම දැක්කා. මගේ කැමරාවට කැප්චර් කරලා තිබ්බා. පස්සේ දැක්කේ බං ඒක හරකෙක් ඉඳල්දි. අර අස්සෙන් ඉඳලා තනකොළ කනවා බං. පවුනේ බං කොල්ලත් ෆේමස් වෙන්න ආස ඇතිනේ මම ඉතින් උත් එක්ක සෙල්ෆියක් ගැහුවා බං. කිව් විදියටම ටිකලයක් ඇද්දි අපිට පූජා වට්ටික ලැබුණා බං. මහා දේවල්ට යන්න හම්බුන්නේ නෑ බං. ඒ හැරි පට්ට සෙනඟ කිට්ටු කරන්නවත් බෑ. ඒ නිසා අපි අනිත් දේවල්ට ආවා. පූජා වුණාට පස්සේ බං අපි පළතුරු වට්ටි ටිකත් අරන් එළියට ආවා. ඊට පස්සේ ඉතින් කෑමක් තමයි බං තිබ්බේ. පස්සේ අපි නවතින තැනට යන්න තමයි බං හැදුවේ. පොඩි කේස් එකක් ආවා අපිට. මල්ලේ ආන්න බෝලයක් නැති අරත් ගත්තා. බඩට කියන්න බං මහා දේවාලට ගිහින් ටිකට සෙරප්පු මාරු වෙලා බං. ඔය අවුලක් වුණා නෑ බං අපේ සෙරප්පු ටික ඔක්කොම තිබ්බා. ඉතින් සෙරප්පු ටිකත් හොයාගෙන අපි ඉතින් නවතින තැනට යන පිටත් වුණා. කාවඩ ගැන කිව්වොත් බං අපි කිරිවෙරට අනිත් පාරෙන් ආපු නිසා අපිට කාවඩ නටන්න සෙට් උන්නේ නෑ බං. හැබැයි අරක මං ඉතින් පොඩි ආතල්ලයක් ගත්තා. අපේ සීයා කොහෙද බං අර යන්නේ? ඊට පස්සේ ඉතින් කොහොම හරි guys අපි නැවතලින් තිබු තැනට ගියා. නැවතින් තැනට ගියාට පස්සේ මම කට්ටිය පොඩි පාටියක් දැම්මා. ඔබ ළඟ මගේ හැමදාමත් කැමති මතකයන් නොවේ සිතේ තබාගෙන ප්‍රධාන දායකත්වය බැති පූජා. ගායකයන්ට සෙකන්ඩ් වෙන්න බෑනේ බා. පිටපන් හොඳ සින්දුවක් අල්ල. ඊට පස්සේ ඉතින් ඩාන්ස් තමයි. ඉතින් සින්දු කියලා නටලා කරලා කට්ටිය රෑ නිදාන්න ගියා. ඉතින් අද තමයි අන්තිම දවස ට්‍රිප් ටු කතරගම ෆැමිලි ට්‍රිප් එකේ අන්තිම දවස තමයි අද. කලින් දවසේ බං කට්ටිය ඉතින් සින්දු කියලා නටලා විනෝද වෙලා ඊට පස්සේ නිදාගත්තා වචන. පස්සේ ඊළඟ දවසේ ඉතින් කට්ටිය පොඩ්ඩක් නැගිටින්න පරක් වුණා. මහන්සි ඉතින් කට්ටියට ඊට පස්සේ කට්ටිය ඊළඟ දවසේ ඉතින් ඇවිල්ලා කට්ටිය උදේ කෑම ටික ලෑස්ති කරන්න ගත්තා. ඊට පස්සේ ඉතින් කට්ටිය උදේට කාලා බීලා ලෑස්ති වුණා ගෙදර යන්න. ගෙනාපු දේවල් ඔක්කොම පටවගෙන ඉතින් අපි පරිස්සමට ගෙදර යන්න පිටත් වුණා. යන ගමන් බං සුපිරි පොට්ටයක් හවුණා බං නාන්න. පට්ට ප්ලේස් එක බං හොඳයි පට්ට ලස්සනයි. මාර නිස්කලංක තැනක්. මත් ඉතින් පොඩ්ඩක් බැලලා නෑගත්තා බං. ඉතින් කට්ටියම නාගෙන උදේටත් කාලා අපි යන්න පිටත් වුණා. අපේ කට්ටිය ඊට පස්සේ බං ඉතින් සින්දු කියන්න ගත්තා යන ගමන්.
date. ඊට පස්සේ ඉතින් අපි යන ගමන් ආවා රිදීගම සෆාරි එකට බං. කට්ටිය ඇතුළට යන කලින් දවල්ට කාලේ යන්න හිතුවා බං. කාලි වරලා ඉතින් කට්ටිය ඊට පස්සේ ඇතුළට ගියා. බඩ යනවා මාර සෙනගක් ඉඳිය බං. සෙනග නිසා බං අපිට ටික වෙලාවක් ඉන්න වුණා. අපි ආවා බං ඉතින් එතන තියෙන බස් හෝල්ට් එකට. බලන් ඉදිය බස් එකක් ආවේ නෑ බං. කොහොම හරි ටික වෙලාවකින් බස් එකක් ආවා බං. ඊට පස්සේ ඉතින් අපි සත්තු බලන්න යන පිටත් වුණා. Uh-oh. ඉස්සරහට යද්දී අපිට මාර වැඩක් වුණානේ ගයිස්. බබා මිනිස්සු මොකක්ද අපිට දැන් අර කියන්නේ? අනේ මන්ද සුදු. මටත් හරියට කියපේ උනන් නෑ. පොඩ්ඩක් හොඳට අහන් ඉන්න. යකෝ. එහුණගේ මිනිස්සු කියපු කතාව. ඔව්. යකෝ ඒක මාර කතාවන්නේ. අපි මඩේ නාන්න නැතුව උම්මඩේ නාන්නද? මේක මාර වැඩක් වුණානේ. ඒක තමයි. කොහෙන් ආව මිනිස්සු ටිකක්ද මන් දන්නේ. ට්‍රැක්ටරේ ටිකක්ද කොහෙද? ඒක තමයි සුදු. අර බලන්න සුදු අර මිනිස්සු ආයෙ කතාව කිව්වනේ. ඒක තමයි මටත් ඇහුණා. මොකද මම නෑ? අපි නානේ උන්ට මැජික් කරේ. බබා අර බලන්නකෝ. ඒ මොකද කොල්ලෙක් වීඩියෝ කරනවත් එක්ක. තිය අම්මා යකෝ නිදාසේ නාගන්නවක්වත් නෑ. හිටපන්කෝ. ඔයි හු පාලම මෙතනින්. ඈ? ඉතින් සත්තුත් බලලා අපි ගෙදර යන පිටත් වුණා. දැන් ඉතින් අවසන් මහා ප්‍රසංගය. The last show.
සුළු සලසනවා දන්නවන ගයිස් ඉතින් මම ඔතනට බැස්සොත් nice. Oh yeah. කට්ටිය ඩාන්ස් කරන ගම වෙලා යනවා තේරුන්නේ නැහැ. හයිවේ පාරේ දාලා අපි ඉක්මනටම පරිස්සමට අපි ගෙදර ආවා. ඔය තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලන්ට පුංචි හේවා බස් එකේ චාරිකාවක් යන්න ඕන නම් මෙන්න මේ දිරිය දිස්සන අංගයට කතා කරන චාමර මාමට. ඉතින් 3 days trip to කතරගම family trip එක මේ විදිහට අවසන් වෙනවා. And this is my first vlog and goodbye guys. Love you. See you again later.